Hello guys, welcome back to my YouTube channel. Good morning. Ada kada day vlog එකක් වගේ එකක් තමයි share කරගන්නේ. අද සැප්තැම්බර් 26. අද අපේ show එක ඔයාලා සමහරක් අය දැකලා සමහරක් අය දකින්න නැතුව ඇති. අද අපේ අක්කලා අයියලා තව කම්පැනි එකක් එකතු වෙලා show එකක් කරනවා. ඉතින් සොමිය කියලා ඒ show එක ගැන තමයි මේ vlog එක. ඉතින් අද උදෙන්ම අපි යනවා shopping කරන්න කියන අපි තාම මොකක්වත් ගත්තේ නැහැ. ඉතින් දැන් යනවා. මෙයාලා බෑන්ඩ් එක තමයි වැට් කරන්නේ. ඉතින් දැන් හොඳටම බැස්ස මෙහි මම පෙන්නන්න හොඳම වහිනා මොනවා වෙයිද දැන් අපි අත්තරන් කරනවා රැට වහින්න එපා කියලා. මම දැන් පෙන්නන්න අපි shopping කරන්න ගිහින් නැත මේවයි. අද දවසම බලාගෙන ඉන්න ඔයාලට දවසම යනතැනට ගිහින් පෙන්නන්නම්. දිගට vlog එක බලන්න ඉන්න කියලා කියනවා. හොඳටම වැස්ස. පියාවලිය අදින් ෆිට ඔන් කරන්න ආව ගමන් යාට ටී-ෂර්ට්ස් දෙකක් තිබිලා ඒක ෆිට ඔන් කරන්න ගියා. ලස්සනයි. ලස්සනයි. Gak ada les dah? Kalau gitu kan? Oh ya, les itu lah. Gak ada les itu hawa. Hawa pen naik kalau di pasnya kah itu. Apa ada kena hawa pen naik lu jadi macam hawa gitu. कार्ड पेमेंट करना भी ठीक है हां मैं कहते मत गया क्या Oh pen naik kah itu. हां इंटर Akka ingin ada lu. Oh pen naik dah macam mana? Dah macam mana? Oh pen naik di situ. Allah. නෑ කොළ දෙයක් දෙනවනේ යාලා අපේ අයියා ඉතින් සල්ලි දෙනවා කියලා අයියා කියනවා. එයා කලාතුරකින් සල්ලි ගන්නේ නැත්නම් කොළේ දෙන්නේ නෑ නෑ. අපි දැන් ඉන්නේ රෙඩ් එකේ යන්නම් බස් පායලා හරි සතුටුයි මේ විදිහටම ප්‍රාර්ථනා කරනවා බස් පායන්න කියලා කට්ටිය වැඩ මේ වලාගෙන ගහන්න කොහොමද ඔය මේ මේ බෑන්ඩ් එක ඉමේස් කො ඉතින් අපි හැම දෙයක්ම හොදින් කියලා හර්ෂනා කරපුවා හදියට ගම් බලගෙන දැන් ශෛලියක් අතනවා කිව්වා නිකන් ඉන්න දිගටම බලන්න ඉන්න හරියට vlog එක ඔන්ලයින් ටිකක් තියෙනවා පාත සදාන් ක්ලික් එක ටච් කරලා බුක් කරන්න මං අතෙන්ට එන්න
උඹලා කිව්වේ නැද්ද? කිව්වේ නැද්ද උඹලා? මම කිව්වා කියපයි DJ කියලා. කියන්නේ මේ account එකට දාන්න ඔව් දැන් මම ඒකට මම කතා කරේ. ගාන්ටාවනේ කන වෙලාවට. හායි මම බ්ලොග් එක බැලුවා මම තායිලන්ඩ් බ්ලොග් එක දාලා දෙන්නේ. රුමාල් දරන්ජන බ්ලොග් රුමාල් දරන්ජන YouTube channel එකේ තියෙන මගේ බ්ලොග් එක. එයාගේ බලන්න එපා. එයාගේ ඔයා දාලත් නැහැ. තායිලන්ඩ් බ්ලොග් එක දාලා තිනා. ෂයින් නැති කුමාර YouTube channel එකේ. ධ්‍යාන වාරම ඉඳලා ඔයගොල්ලෝ බලන්න. ෆන් එකක් ගන්න. ෆෝන් එක කියන්නේ නීරා ඒක අරගෙන මම මේ කරපුවකට. වගේ බ්‍රේක්ස් එකක් තියෙනවා. ඔව් අනේ. මගේ big fan. ඉස්සර නිර්මාණ ෆොටෝග්‍රැෆි. ඔයාලට වැඩ. ෆොටෝ ෂූට්ස්. Weddings, වෙඩින්ස්. parties. පාටිස් ඕන මෙන්න මෙයාට ඒකත් promote මෙයාට කරනවා. කතා Thank you, කරනවා. thank you, thank you. මේ මොකද දන්නවද අපි නීරගෙන් කරපු මේ vlog එකට ඔයාටමයි කමෙන්ට්ස් තියෙන්නේ. ඇත්තද? කියුට් ෂයිනි ඔක්කොම ෆෝන් ෂයිනි ඔක්කොම නියමයි. මං හින්දා දිනුනේ. ඔව්. ඇත්ත ෂයිනි එක හින්දා මම මගේව බලන්නේ මෙයාගේව. ඒ කියන්නේ මගේ ඔයාගේ එක ඒ කියන්නේ මම බලන්නේ මම මගේ වීඩියෝස් වල ඒ කියන්නේ දැන් මට දැන් මොකද තනද රදිනේ? දැන් ඔය මගේ ෆෑන්ස් අර කවුරු හරි ඇවිල්ලා අනේ චාරු කියලා කතා කරනට වඩා මේ අපි වගේ vlog එක බලනවා කියලා ඊට වඩා සතුටක් නැහැ නේ. එදා එක්කෙනෙක් ඇවිල්ලා මට කතා කරලා මම කිව්වා මම මේ ඔයාගේ vlog එක ආගේ vlog ආගේ vlog එක ඊළඟ ෆෝන් එක ළඟදීම වාර්තා කරනවා. ඔයාගේ vlog මේ ගණක් නැතිලා තියෙන 7 plus එකක් ගන්න නේ. ආ එහෙමද? 7 Pro Max මොකක් හරි වැරද්දක් 7 Plus කියන්නේ මොකද්ද? කට් රෝසික් ඔන්න සිත්මි කිව්වා ෂයිනිගේ ෆෝන් එක මෙන්න නම් 7 Plus එකක් ගන්නවා කියලා. මචං අර වල්පොල වගේ කවුද ඩිනල් වල්පොලනේ? යකෝ 7 Plus ආවේ මීට අවුරුදු කාටකට කලින්. අවුරුදු කාටකට කලින්. දැන් එවිදින්නේ ෆෝන් එක 17 මිනිස්සුන්ට තමයි වචන වැරදෙන්නේ. පොඩ ඉන්නේ දැන් 17 Pro Max 18 plus Pro Max එක ගන්න. ගන්න. මොකද්ද? මම නම් මේකෙන් ඇත්තටම 7 plus එක තමයි ගන්න. මේකේ පස්සේ බහිනවනේ මම දැන් මගේ වැටුණානේ. මෙයා මට 7 plus එකට බයින්නේ කියලා. බහින්න කියලා තියෙනවා. අහන්නකෝ 7 plus තියනද? දැන් නෑ දැන් නිකන් රීකන්ඩිෂන් එක කරනවා. 7 plus කියන්නේ මොකද්ද? අර මේ තනි කැම්පින් එකේ තියෙන. එහෙම 7 plus කියන්නේ මොකද්ද? මොඩල් 7 Plus තමයි ඒකලයි. මට තිබ්බ 7 plus එක මුලින්ම ඉන්නේ. අර කැමරා දෙකක් නෑ නෑ. කැමරා දෙකක් ආපු පළවෙනි මට 6 එක. මුලින්ම මගේ ෆෝන් මට 5 තිබ්බා 5S තිබ්බා 6 තිබ්බා 6 අම්බෝ එච්චර නෑ මට 8 තිබ්බා 9 අපිට එච්චර පොඩි ගානෙන් මට අනිංග මට තිබ්බේ මොනවද දන්නවද? මට තිබ්බේ ෆෝන් මොනවද දන්නවද? අපේ අක්කා පාවිච්චි මට දෙන්නේ නැහැ නේ දැන් පොඩි අක්කා පාවිච්චි කරලා ඒක පාවිච්චි කරලා ගන්නවා කියලා දෙන යාළුත් එකක් ගත්තාම මට තිබුණේ තින්නේ ඒවා. නැත්නම් මං ඇත්තටම දුප්පත් ළමයි. මම අදට මටත් එහෙම දුන්නේ නෑ අපේ මම අර 7 plus කියන්නේ මොකද්ද කියලා ඇහුවේ මේ එහෙම එක නෙමෙයි මං දන්නේ. කියවුණා. ඇත්තටම දන්නේ නෑ ෆෝන්. ඇත්තටම දන්නේ නැහැ. දැනගිලා කියුන්නේ නෑ. දන්නවා ඔය දැන් හදනවා දැන් මෙයා නෑ අනේ අඬන්න නෑ කියන්නේ අර දැන් මං ගාව මෙච්චර කල් තිබ්බ එක. හරි දැන් මොකද්ද දැන් මෙතන ඔව් ඔව් ප්‍රශ්නයක් දැන් නෑ ඔයාගේ මේ ෆෝන් එකේ කැඩිච්චා. ඉතන වැඩි මෙයා මොකක් හරි දෙයක් මේ වුණාම ඒක දැන් අනේ දැන් කියන්නකො මං ෆෑන්ස් වුණාම මට තියෙන සතුට ෆෑන් කෙනෙක් ඇවිල්ලා මෙයාගෙන් ඇහුවා ඉස්සරහෝ බලනවා කියලා කිව්වා මේ දවස්වල ඔයාගේ vlog තමයි මම බලන්නේ කිව්වා මේ ළඟදී දැන් අර මේ උඹට මම ඉගෙන කතා කරන්නේ කතා මම ඒ අක්කත් ඇවිල්ලා බ්ලොග් එක බලනවා අනේ නංගද ඔයාලත් මගේ බ්ලොග් බලනවා ඇවිල්ලා මට කියන්න. මෙහෙමයි ඔව් මට පුදුම සතුටක් දැනෙනවා. අනේ මගේ vlog බලන්න මම එහෙම vlog ඔය ඔක්කොටම බ්ලොග් දුන්නේ මම මගේ බ්ලොග් එකක් එයා කිසිම බ්ලොග් එකක් දාන්නේ නැහැ. දානවා ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ රුමාල් දනන්ජන රුමාල් බ්ලොග්ස් YouTube channel රුමාල් දනන්ජන මෙන්න මම රුමාල් බ්ලොග්ස් මගේ YouTube නාලිකාවේ නම රුමාල් බ්ලොග්ස් හැබැයි මට රුමාල් දනන්ජන කියලා මං සින්දු කියලා දාන්න ඒවා දිනනවා කවුරුත් දන්නේ නැහැ මෙහෙමයි. තව මට කියන්න තියෙන්නේ දැන් අපි ආවේ වැඩකට සොමිය බලන්නනේ. සොමිය බලන්න යම් දෙයක් ලෑස්ති වෙන්න. මේ අනේ මට මේ අපි චේන්ජ් කරගන්න ආවය මේ රෙඩ් එකේ තියෙන කටුනායකනේ කටුනායක රෙඩ් එකේකට අපේ හොටෙල් එක රූම් එකක් ගත්ත අපි කට්ටිය චේන්ජ් කරගන්න. දැන් අපි ඒකේ යන ගමන් ගිහින් පේනන
කලින්ම බඩු ගෙනල්ලා දාලා මේ අපිට කියදු ඊට පස්සේ ඉතර ඊ ගාන මොකද ගත්තේ? පස්සේ බිරනවා. මේ රූම් එකේ මිරර් එකක් තියෙන්නේ වොෂ් රූම් එකේ විතරයි. දුනේ ඇතරම. මටද? ඇත්තටම මගේ මේ අන්තිම මොහොතේ මගේ අනිම අදා ගන්න මම බය කරනවා. අපි කිව්වා මේ ලස්සන නැකිට්ල ඕක කරගන්න කියලා. මේ ලස්සන නැගිටින්නත් බැරුව ගියා. කෝල් කරද්දිත් නැකිට්ටේ. ඔව් ඇත්තට ඇඳුමක් ගන්නත් බැරුව ගියා. කීය ඇඳුමකින් තමයි මැච් එක ගහගන්න යන්නේ. ඒකත් අයන් කරගන්නත් බැරුව ගියා. නියමයි. කවර් එකකින් දැම්මම හරි කියලා. නැත්නම් මේ ඔරෝට දාලා මැඩෙන් ටිකට් එක ගන්න වෙනවා. මං අරන් ආවේ එකක්. අපි දෙන්න ඔලුව කැක්කම හැදෙන්නේ. මේ නිකන් බලන්න ආවේ අපි දෙන්න වැඩේ සේවය. අපි දෙන්න නිකන් තත්ත්වය බලන්න. ඊට පස්සේ අපි දෙන්න වැඩේ දිහා අප්පා ගියා. අපේ උන් ඉන්න ලොකු. විදිහකට අපිට එන්ජොයි කරන්න පුළුවන් ට්‍රෙන්ඩින් ඇවිල්ලා ඉන්නවා කියන්නේ එතන ට්‍රෙන්ඩ් එක වෙනස් කරනවාමයි රයිට් ඉතින් අපි ආදරේ ඔබගේ ආදරේ දිනාගත්ත ලස්සන කෙනෙක් වෙනවා සුගිර නේද අපි සුගිර නේද අපි දෙන්නේ වෙලාවුනේ ලංකාවේ කියපුවා ආදරේ කරන ජනප්‍රිය ලස්සන ඉදිරියට මෙලා විමානයේ කිසික දෙන්න පුරියා මොන මම විමානයේ ගිහලා අර මේ වේදිකාවේ ඔයගොල්ලෝ එක්ක නෑ ලස්සන කතා බහ කරන්න ඒක ගොඩක් ඉන්නවා විමානයේ වයිද අයියෝ නෑ සොමිය කන්නේ දැස් එක. අයියෝ මේ ආලු ටික අතර කොහොමද ආලු ගන්න ඕනේ මම හිතන්නේ සොමිය දැස් දෙනවා තමයි තියෙන්නේ. ඒක ස්තුතියි අපි මේ ආවට. ඇත්තටම මේ දැනට වැඩේ කරන්න සහයෝගය දෙනවා දෙන්න ඔබ නම් ආවට මේ සොමිය ගන්න ආවට. ගොඩක් ස්තුතියි හැමෝටම. මේ මෙයාගේ ලස්සන විදිහට කතා කරන්න ගොඩක් නෑ දෙන්න. කවුද අපිට Right, okay. Then the trending. අපි සොමිය. ඉතින් හොදට ගියා වැස්සේ නෑ පොඩි වැස්සක් ගියා එක පැය භාගයක් බය වුණා ඊට පස්සේ දැන් මේක හමාරයි පාන්දර කොහොම හොදට වෙලා හැමෝම පාන්න අරන් දැන් සොමිය ඉවරයි. උන් නැත්නම් අපිට මොනවද දෙන්නේ? දුන්නකම වෙන මනසෙම දෙන්න වෙන්නේ නැහැ. නෑ ඔයා මට ඔට්ටක් දාලා. මම දානවා. ඔක නැති කරන්නේ. කනරක් ශක්තිය. අයියේ මාව නිකන් කිල්ල ගාගෙන යන්න පුළුවන් වෙන්නේ නේද? මම මෙහෙම අරගෙන යන්න පුළුවන්. මෙහෙම අරගෙන. යන්නේ පරපාගේ අත. ජානකයියාගේ අත. මගේ අත. අම්මෝර. ඕකද? ඉතින් සයිඩ් අක්කා. එපා ලැජ්ජ කරනවා